හරි වෙල්කම් ගයිස් අද මම කියලා දෙන්න යන්නේ ඔකට කොහොමද බ්ලෙන්ඩර් පාවිච්චි කරලා ලෝ පොලි කැරක්ටර් එකක් හදාගන්න කියන එක. මම මේ වීඩියෝ එකේ කැරක්ටර් එකක් මොඩල් කරන විදිය, ටෙක්ස්චර් කරන විදිය, ඇනිමේෂන් මේ හැම පාර්ට් එකක්ම කතා කරන්න සූදානම් වෙනවා ඉස්සරහට. අපි ඉස්සරහම මේකට ගැලපෙන කැරක්ටර් එකක් අපි කියන්නේ රිෆරන්ස් ඉමේජ් කියලා. රිෆරන්ස් ඉමේජ් එක දාගමු මේකට. ඉස්සරහම මෙතෙන්ට ගිහිල්ලා ඉමේජ් එකට රිෆරන්ස් කියන එකට ගිහිල්ලා මේක මම හදන්න යන කැරක්ටර් එක ඉතින් කරනවා මේක Google එකෙන් ගත්තේ. අපි දැන් ඔපැසිටි එකත් අඩු කරලා තියෙන්නේ. කියන ප්‍රශ්නයක් නෑ මේක සේව් කරගන්නවා ඊට පස්සේ ඇඩ් කරගන්නවා cube එක. අපි ගත්තර cube එකට modify එකක් ඇඩ් කරගමු. මෙතෙන්ද අපි යනවා modify වලට ගිහිල්ලා subdivision surface modify එක ඇඩ් කරගමු. ඒක දෙකට විතර දාලා මේක අනිවාර්යෙන් apply කරගන්න ඕන. දැන් මෙතන මේක පොඩ්ඩක් ස්කේල් කරලා උඩට ගන්නවා. මේ විදිහට ස්කේල් කරනවා. ඊට පස්සේ ස්කල්ප් මෝඩ් එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔකට පුළුවන් මෙන්න මේ තියෙන ටූල්ස් වල ප්‍රමාණය අඩු කරගන්න. ඊට පස්සේ මෙතන grab brush එක අරගෙන X mirror එක on කරලා අපිට පුළුවන් මේක ස්කල්ප් කරගන්න. අපි මම මේ reference image එක දාගත්තේ ඒක කොහොමද shape එක කොහොමද තියෙන්නේ කියලා බලාගන්න. මේ විදිහට අපි ඔළුව මොඩල් කරනවා. ඊට පස්සේ මේ විදිහට හදාගෙන ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ මෙයාගේ බෙල්ල හදාගන්න මට මෙතනින් සිලින්ඩර් එකක් ගන්න පුළුවන්. සිලින්ඩර් එක ගත්තට පස්සේ ඔකට පේනවා මේ සිලින්ඩර් එකේ මෙන්න මෙතන පොඩි සෙටින් වගේක් තියෙනවා. එකෙන් අපිට කැමති විදිහට මෙහෙම ඒකේ තියෙන මුහුණත් ගණන, උස ප්‍රමාණය, දිග ප්‍රමාණය හැමදේම හදාගන්න පුළුවන්. රේඩියස් එක, ඩෙප්ත් එක හැමදේම. මට ඕන ප්‍රමාණයට අරගෙන මෙහෙම ඊට පස්සේ මම මේ විදිහට හරවලා මෙන්න මෙතනින් විතර තියාගන්නවා එයාගේ බෙල්ල. සාමාන්‍යයෙන් බෙල්ල මෙහෙම හරි කිලින් තියෙන්නේ නැහනේ. මේ විදිහට මම පොඩ්ඩක් රොටේට් කරගන්නවා. ඊට පස්සේ මේ ගානට තියලා බලනවා අවුලක් නැහැ. ඊට පස්සේ මම මේක ඩුප්ලිකේට් කරලා යට ගන්නවා. ස්කේල් කරනවා S එකෙන්. දැන් මම හදන්න යන්නේ මෙයාගේ ඇඟේ උඩ කෑල්ල. ඒකත් අර කලින් වගේම ග්‍රැබ් බ්‍රෂ් එක ගත්තා ස්කල්ප් මෝඩ් එකට ගිහිල්ලා ඒකෙන් ඇදලා හදාගන්නවා. සරලයි. මේ විදිහට කොන්ද හරිය හදාගෙන උරහිස් තියෙන තැන හරියට හදාගෙන ඔකට මේ මවුස් එකෙන් මේ ස්කල්ප් කරන්නත් ලේසි මේ වගේ ඒවා අවුලක් නැහැ. මම නම් ඩ්‍රොයින් පෑඩ් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මේක ඩුප්ලිකේට් කරලා යට ගන්නවා. මේ පින්තූරේ පෑන් කරලා ඉතින් හයිඩ් කරගන්න. ඊට පස්සේ බ්‍රෂ් එකෙන් නැවත මේක ඇදලා හදාගන්න. ඊට පස්සේ මේ විදිහට යාගේ
යට කොටස හදා ගන්නවා. මේක කෑලි දෙකකට මම ගත්තේ මේ එතකොට ටිකක් ලේසි කියලා හිතුණා. බලමු. මේක මේ විදිහට ෂේප් එක හදාගත්තට පස්සේ අවුලක් නැහැ. මේ විදිහට ස්කල්ප් කරනවා. දැන් ෂේප් අවුලක් නැහැ. ඊට පස්සේ මෙයාගේ මේ නෙක් එක මම ඩුප්ලිකේට් කරලා අරගෙන රොටේට් කරනවා. හැබැයි මේක රොටේට් කරාට ඔකට පේනවා මේකේ පොඩි ඇලවීමක් තියෙනවා. මොකද අපි කලින් ඒක ඇද කරා හින්දා. ඒක හදාගන්න පුළුවන්. එන්නකෝ බලා මෙන්න මේ අයිටම්ස් වලට ගිහලා මේකේ තියෙන මේ රොටේෂන් වැලියු ඔක්කොම බිඳුව කරන්න. එතකොට ඒක රීසෙට් වෙනවා මේ විදිහට. ඒක රොටේට් කරන්න මේ විදිහට අංශ ගන්නවා. දැන් තියෙනවා. දැන් මේකෙන් අපි පුළුවන් අත හදාගන්න. මේ විදිහට තිබ්බා. ප්‍රමාණය ඇති වෙයි. හරි. ටිකක් අපි අදිමු. ඊට පස්සේ මේක මිර කරගන්න ඕන. මිර මොඩිෆයි එක දානවා. ඊට පස්සේ මෙතන ෆේස් එක ටිකක් ස්කේල් කරලා මේක ඇදගෙනවා මෙහාට. මේකෙන් මත් හදා ගන්න පුළුවන් නිසා මේ විදිහට හදාගෙන ඊගෙන් එක්ස්ට්‍රූඩ් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ටූල් එකෙන් අපිට පුළුවන් මේක අත ගන්න මේ විදිහට හදාගන්න. අනිවාර්යෙන් මේ අතේ පොඩි ඇන්ගල් එකක් තියෙන්න ඕන. මොකද වැඩමිට ගාවෙන් අත නැමෙන නිසා අත අර නැමෙන ඇන්ගල් එක චුට්ටක් තියෙන්න ඕන. ඒක හොඳයි එහෙම තියෙන එක. මේ වගේ ඒක අපි ස්කල්ප් බ්‍රෂ් එකකින් ඒ වගේ හදාගෙන මේ හොඳයි දවුලක් නැද්ද? හරි. මේව හදාගත්තට පස්සේ එක පොට්ටක් ටක් මේ විදිහට දැන් හරිනේ ෂේප් එක දැන් ආවා. ඒක ටිකක් තව ටිකක් නමමු. මේ ගණක් වගේ අවුලක් නැහැ නේ. හරි. රයිට්. ඊට පස්සේ අපි මේකේ ඇඟේ යට කොටස හදාගන්න බෑ. ඒකටත් මම නැවත ගන්නේ සිලින්ඩර් එකම තමයි. මේ විදිහට ගන්නවා. ඒක අවශ්‍ය විදිහට ස්කේල් කරගන්නවා. ඊට පස්සේ ඒක අවශ්‍ය තැනින් තියාගෙන මෙහෙම තිබ්බා. ඊට පස්සේ මේකත් අපිට මිර කරගන්න පුළුවන්. ඊට කලින් මේක එඩිට් මෝඩ් එකට ගිහිල්ලා මම මේක මේ විදිහට ස්කේල් කරා යටට ගත්තා. මෙතන ලූප් කට් දෙකක් දැම්මා. ඊට පස්සේ ස්කල්ප් බ්‍රෂ් එක අරගෙන ඇත්තටම කියනවා මේ කකුල නෙවෙයි මේ අපිට මේ හඳන් ඉන කොට කලිසම තියෙන්නේ. මේ කොට කලිසම මේකෙම හදාගන්න පුළුවන් මේ විදිහට. මේම මිර කරගෙන ඊට පස්සේ මට හිතෙනවා මේ දෙක
මෙහෙම කරොත් කැතයි වගේ නේද? එහෙම කැතයි. අන්ඩු කරමු. අපි මේක එඩිට් මෝඩ් එකට අරන් ගිහලා මේව අයිසොලේට් කරගෙන ඊට පස්සේ එඩිට් මෝඩ් එකෙන් මෙන්න මේ ක්ලිපින් කියන එකට ටික් එක දාලා මෙන්න මෙතන තියෙන මේ වර්ටිකල්ස් ඇදගෙන ඇවිල්ලා මෙතන ඉස්සරහ මේ ෆේස් දෙක ඩිලීට් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන වර්ටිකල්ස් මේ විදිහට එකට කනෙක්ට් කරගන්න ඕන. ඒක ඔටෝමැටික් කනෙක්ට් වෙනවා, මර්ජ් වෙනවා. මොඩිෆයි එකක් දාලා තියෙන නිසා. ඊට පස්සේ මේ විදිහට මර්ජ් වුණාට පස්සේ අපිට මේ විදිහට වර්ටිකල්ස් හදාගෙන එතන ෆේස් එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක කම්බයින් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ ඉස්සරහට කරපු වැඩේ ඊට පස්සත් ඒ විදිහටම වර්ටිකල්ස් හදාගෙන ෆේස් හදාගන්න. දැන් හරි ඔබ්ජෙක්ට් එකම එකට කම්බයින් වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේක නැවත අයිසොලේට් කරගෙන මෙතනින් ලූප් කට්ටයක් දාලා අපේ ස්කල්ප් බ්‍රෂ් එකෙන් මේක පොඩ්ඩක් ඇදගෙන එනවා ඉස්සරහට. අපිට අවශ්‍ය වෙන්නේ කලිස්මේ ෂේප් එක ගන්න ඕන නිසා දැන් හරි. තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි මේ මෙන්න මේක ටිකක් පස්සට දාමු. මේක පුස්සලා මේ ෆේස් ටික ඩිලීට් කරන්න හොඳයි කියලා හිතනවා මට යට තියෙන ටික. මෙන්න මෙතන තියෙන ෆේසස් ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න තියෙන්නේ. දැන් මේ විදිහට මේ ටික ඔක්කොම සිලෙක්ට් කරා. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් කරා පස්සේ පල්ලෙහාට. ඊට පස්සේ මේක මේ විදිහට තියෙනවා. ග්‍රැබ් බ්‍රෂ් එකෙන් ටිකක් ඇද්දා. දැන් මේ කලිසම කොටසත් චුට්ටක් ඉස්සරහට අදිනවා. ඊට පස්සේ මේක ටිකක් මේ ගානක් තියාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ ෂර්ට් එකේ අර පොඩි යට කොටසේ තියෙනවනේ පොඩි ඉස්සරහට නිරලා වගේ ඒක මේකෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි තව චුට්ටක් පාත් කරමු. මේ ගණක් වගේ මේ ගණක් වගේ ෂේප්. හරි. ඊට පස්සේ අපි අපේ කලිසම මේ වැඩේ ඉවර කරන්න යන්නේ. වයර් ෆ්‍රේම් එකට ගියා. මේක සිලෙක්ට් කරා. ඊට පස්සේ අපි මේක හරියන්නේ වගේ කියලා හිතෙනවා මට. එහෙම කරපුවාම අර උඩ කැල්ල ආය අවුල් යනවා. ඒකින්ද ඒක එහෙම කරන්නේ නැතුව මම මේකේ යට කොටස අනවශ්‍ය කැලේ ටික ඩිලීට් කළා දාමු. ඒක කරන්නේ මම මේ උඩ කොටස සිලෙක්ට් කරලා ෆේසස් ටික හරි.
කලිසම වැඩි ඉවරයි. දැන් එඩිට් මෝඩ් එකට ආවම මෙතන කට් එකක් අපි දාමු. ඊට පස්සේ ඔය කට්ටියට පේනවා මේකේ මේ යටත් තියෙනවා පොඩි එන්න මේ වගේ කොටස. එකත් ඒ විදිහට ඇඩ් කරා. ඊට පස්සේ මෙන්න මෙතන එකත් අපි පොඩ්ඩක් හදාගමු. මෙන්න මේ විදිහට මෙතනත් හදාගන්නවා. හරි. ඊට පස්සේ කතා චුට්ටක් ඇදලා හරි දැන් හරි. දැන් පොඩි වැඩක් තියෙනවා කරන්න. මෙන්න මේ උඩ තියෙන ෆේස් ටික අපි මේ ෆ්ලැට් කරගන්න ඕන. මෙන්න මේ ෆේස් ටික අල්ලගෙන අපි ෆ්ලැට් කරගන්න මෙන්න මේකෙන් මෙන්න මෙහෙම ඇදලා කීබෝඩ් එකේ 0 බන්න. එතකොට ඒක ෆ්ලැට් වෙනවා. දැන් හරි. බොහෝ දුරට කැරක්ටර් එකේ වැඩ අවසానයි. දැන් තියෙන්නේ මෙන්න මෙතනින් අපි කකුල් මතු කරගන්න එක. ඒකට නැවත මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් අපි එළියට ගන්නවා කකුල. ඉසඩ් ඔබලා යටට ගන්නවා. ස්කේල් කරනවා S එකෙන් E එකෙන් නැවත එක්ස්ට්‍රූඩ් කරන්න. ඊට පස්සේ නැවත ස්කේල් කරා චුට්ටක්. නැවත එක්ස්ට්‍රූඩ් කරා E එකෙන් නැවතත් ස්කේල් කරා. නැවත මෙන්න මේ ගණක් විතර අපි යට ගන්නවා. පොඩ්ඩක් ස්කේල් කරලා ඒ ගාම ෂේප් නෑ අවුලක් නෑ. දැන් කරන්න තියෙන්නේ අර අතේ කරා වගේම මේ කකුලෙත් තියෙනවා පොඩි ඇන්ගල් එකක්. ඒ ඇන්ගල් එක අපි හදාගන්න ඕන. මෙහෙම දැම්මොත් නම් කැතයි කොරවක් එක්ක වගේ නේද? චුට්ටක් ෂේප් කරමු. ඊට පස්සේ මේක මෙහෙම කැදුනාට මේ මැටීරියල්ස් දැම්මට පස්සේ අවුලක් නෑ. හැබැයි මේ ඇත්තම කකුලක් වගේ නෙවෙයි. චුට්ටක් අස්වාභාවිකයි හිතන්න එපා. ඊට පස්සේ මේකේ දැන් අවුලක් නෑනේ. මේක ස්මූත් කරාට පස්සේ හරියයි සමහරට. තව කකුල චුට්ටක් කොට කරමු. අපි කකුල ටිකක් පොඩි ඇදයක් වගේ පේනවා. එතනින් උස්සලා යටිනුත් චුට්ටක් උස්සගත්තොත් හොඳයි කියලා හිතනවා. මේ ගණක් වගේ. ඒ ගණක් හොඳයි. රයිට්. කැරක්ටර් එකේ කකුල් නම් ටිකක් මහතයි ඊට වඩානේ. කමක් නෑ අපි කොහොම තියමු. ඊට පස්සේ අපි මේක යට ටික ෆ්ලැට් කරගෙන මං කිව්වේ ස්මූත් කරාට පස්සේ අවුලක් නෑ. ඊට පස්සේ අපි බූට් වලට යමු. මෙතන ඇඩ් කරගන්නවා ප්ලේන් එක. කියුබ් එකකින් පුළුවන්. ප්ලේන් එක ඇඩ් කරලා ඒක මේ විදිහට කකුල ගන්නට අරගෙන මේක ස්කේල් කරගන්න ඕන. මේ විදිහට. ඊට පස්සේ මේකට තව ලූප් කට් තුනක් අපි දාමු. අපි කන්ට්‍රෝල් එක යාරක යොදලා ලූප් කට් දානවා මේ විදිහට. ඊට පස්සේ මේ ලූප් කට් එක වර්ටිකල්ස් මේ විදිහට චුට්ටක් එහාට මෙහාට අදිනවා. එක්ස්ට්‍රූඩ් කරලා අරගෙන මේ ගණක් විතර අරන් එනවා ඉස්සරෝම. ඊට පස්සේ
උඩට අරන් එනවා. ඊට පස්සේ මේ විදිහට යටට තව පොඩ්ඩක් යටට ඊට පස්සේ ඉස්සරහට මේ විදිහට අරන් ආවට පස්සේ අපිට පේනවා අමුතු හැඩයක්. කැතයිනේ. අපි මේක තව චුට්ටක් ස්මෝල් කරගත්තොත් හොඳයි කියලා පොඩ්ඩක් පොඩි කරගමු. මේක මම පොඩි කරගන්නවා මේ විදිහට. මේ ගණක් වගේ තියාගෙන ඊට පස්සේ යටට ගන්නවා. දැන් මෙන්න මෙතන අවුල හදන්නයි යන්නේ. ඉතින් ලූප් කට්ටයක් දැම්මා ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහේ ෂේප් එකක් එනවා. මේක අපි ඉස්සරහට ගමු. ස්මෝල් කරමු. දැන් හරි. දැන් මෙන්න මේ තියෙන ටික අපි උඩට හදා ගන්න ඕනේ. ඒකට මෙන්න මේ වර්ටිකල් එක මම ඇදගෙන යනවා වටේටම. ඒක කරන්නේ මේ වයර් ෆ්‍රේම් එකට ගිහිල්ලා මේ විදිහට මම මේක එක්ස්ට්‍රූඩ් කරගෙන යනවා. බලමු මේක ඇහි මට්ටමට ඇන්දේ ෆිල් කරලා බලමු. මේ ටික F අකුර ඔබලා ෆිල් කරාට පස්සේ ඔටෝමැටික් ඒකේ ෆේසස් ටික ෆිල් වෙනවා. චුට්ටක් ඇද වෙලා ඒ ටික අපි අතින් හදා ගන්න ඕනේ මේ විදිහට එහාට මෙහාට කරලා ඊට පස්සේ සපත්තුවේ අඩිය සම්පූර්ණයෙන් ඉවර කරන්න යන්නේ. දැන් මේකේ ඉස්සරහා කොටස හදා ගන්න නැවත මම මෙන්න මේ ඉස්සරහා තියෙන verticals ටික select කරලා extrude කරන උඩට. ඊට පස්සේ මෙතන තියෙන point එකයි මේ හතරම fill කරලා දෙපැත්තම කරන්න ඕනේ. ඊට පස්සේ මේක double click කරාට පස්සේ මෙහෙම select වෙනවා. මේක extrude කරලා ගන්න උඩට. ස්කේල් කරන්න එපා. ඒක කැත වෙනවා ඒකින්ද උඩට මේ වගේ extrude කරලා ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ හරිය fill කරගන්නවා F එකෙන්. දැන් loop cut දාමු දෙකක් විතර තුනක් විතර එකක් ඇතුළු නෑ තුනක් දාමු. හරි. දැන් මේක ස්කේල් කරා ඊට පස්සේ උඩට ගත්තා මේක select කරා මෙන්න මෙතන මේ ටික දැන් උඩට ගන්න ඕන අපි ඒක කරන්නේ මෙන්න මේ verticals ටික මම round වෙන විදිහට හදා ගන්න ඕන මේ විදිහට තියලා දෙපැත්ත මේ විදිහට හදාගෙන මේක ඩබල් ක්ලික් කරනවා මේ ටික ඊට පස්සේ ස්මූත් කරන්න පුළුවන් රයිට් ක්ලික් කරලා මෙතන ස්මූත් verticals ඊට පස්සේ උඩට මේ එක්ස්ට්‍රූඩ් කරා Z ඔබලා ඊට පස්සේ මේකේ verticals ටික ඔක්කොම ෆ්ලැට් කරගත්තා ඊට පස්සේ ස්කේල් කරගත්තා නැත්නම් අපිට බ්‍රෂ් එකෙන් මෙහෙම ස්මූත් කරන්න පුළුවන්. එතකොට අර තියෙන කැත ගතිය යනවා. දැන් මේක ෆිල් කරමු. මෙහෙම ගත්තා මේ ටික ඔක්කොම ෆිල් කරගෙන ගියා. මැදින් ලූප් කට්ටයක් දාන්න. ඊට පස්සේ මේක මේ විදිහට මේ හිස්තන පුරව ගන්න ඕන. ඒකට අපි knife brush එක අරගෙන knife tool එක අරගෙන මෙතනින් කේ අකුර ඔබලා knife tool එක ගත්තා. ඊට පස්සේ මෙතනින් ලූප් කට් දෙකක් දානවා දෙපැත්තෙන්. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් තුන එකට කරලා ෆිල් කරනවා. දෙපැත්තේ මේ විදිහට කරලා මැද එකත් ෆිල් කරගන්නවා මේ විදිහට. දැන් බ්‍රෂ් එක අරගෙන ස්මූත් කරන්න. එතකොට හරියනවා. රයිට්. හරි. දැන් මේ ටික උස්සමු. එම්සෙවා පොඩ්ඩක් ස්මූත් කරා.
දැන් මේ කකුලට හරි ගාන්න තියෙන විදිහට හදාගෙන මේක දැන් ෆ්ලැට් කරා. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් කරා උඩට. දෙපාරක් තුන් පාරක් විතර එක්ස්ට්‍රූඩ් කරන්න වෙනවා. මේ විදිහට ස්මූත් කරනවා. ලෝ පොලි නිසා පොලිගෙන් ගන්න ගොඩක් අඩුයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේ අඩිය ඔකට පේනවා මේ ෆ්ලැට් නැහැනේ. ඒකට කරන්නේ 100 අකුරු ඔබලා ෆේස් සිලෙක්ට් කරන එකේ මේ ඔක්කොම සිලෙක්ට් කරලා ස්කේල් කරන්න. එතකොට ඔකට පේනවා මේ අඩිය සම්පූර්ණයෙන්ම අර මේ අර තිබ්බ අර කට් එකක් නැති වෙලා ගියා. ඒක එහෙම කරන්න එපා. ඒකට මේ ටික ඔක්කොම සිලෙක්ට් කරන්න නැතුව මේ කට්ට විතරක් ඇතෑරලා මේ ඉතුරු ටික ඔක්කොම සිලෙක්ට් කරලා මේව ෆ්ලැට් කරන්න. මේකේ මෙන්න මේක අපිට ඕන වෙනම ෆ්ලැට් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේක ස්පේස් එක වැඩි නිසා අපිට පුළුවන් මෙහෙම රොටේට් කරලා යටට ගන්නවා මේ විදිහට. මේ ගානක් ඇති. ඊට පස්සේ අපිට පුළුවන් තව පාරක් අඩිය චුට්ටක් යටට ගන්න එක්ස්ට්‍රූඩ් කරන්න. Z ඔබලා මේ ගානක් විතර අරගෙන මේ වටේ තියෙන ෆේස් ටික විතරක් සිලෙක්ට් කරලා පොඩි කට් එකක් දෙමු. මේ ගානක් ෂේප් හරි. සපත්තු උඩ ටික තව ටිකක් උඩට ගමු. verticals ටික සිලෙක්ට් කරලා මේ විදිහට එක්ස්ට්‍රූඩ් කරනවා E අකුරෙන්. ස්කේල් කරනවා S අකුරෙන්. ඊට පස්සේ මේ විදිහට ස්කල්ප් කරගන්නවා. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක විදිහට ඔය මැද තියෙන ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙයාගේ නෝමල් චෙක් කරන්න ඕන. මේ නෝමල් රතු වෙලා තියෙන එකකින්ද මේක සිලෙක්ට් කරලා shift එකත් එක්ක එන්න අකුරු බලන්න. එතකොට හරියනවා. දැන් වැඩේ හරි. දැන් මෙයාගේ අත් හදාගන්න විතරයි තියෙන්නේ අපිට. අනේ අත් නෙමෙයි. කොණ්ඩේ. කොණ්ඩේ හදාගන්න ඕන, කන් දෙක හදාගන්න ඕන. මෙතන මේ දණහිය චුට්ටක් මේ විදිහට ගන්නවා. කලිසම් හදාගන්නවා මේ විදිහට. දැන් හරි ෂේප්. මූලික හැඩය මෙහෙම වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මෙයාගේ හිස කෙස් හදාගන්නවා. මේකට ඔළුව සිලෙක්ට් කරලා ඔළුවෙන් අපි කොණ්ඩේ හදාගන්න ප්ලෑන් එකක් දාමු. අපි අර මම කලින් සඳහන් කරපු මෙන්න මේ ෆේසස් ටික අපි ඩිලීට් කරලා දාන්න යන්නේ දැන්. ඒකට ෆේස් සිලෙක්ෂන් එකට ගිහිල්ලා මේ විදිහට සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. මෙතනින් solidify එක දානවා. ෆේසස් ටික ඇතුළට එන විදිහට මේ විදිහට දැම්මම
මේක නෝමල් වලට අවුලක් වෙන්නේ නැහැ එතකොට. ස්මූත් කරාට පස්සේ ප්‍රශ්නයක් නෑ මේක ඇප්ලයි කරා. මේ ගණක් කරන් ආවා. සබ්ඩිවිෂන් සර්ෆේස් එකක් දීලා ඇප්ලයි කරන්න ඕන අනිවාර්යෙන් ස්කල්ප් කරන්න කලින්. නැතත් පුළුවන් නමුත් ටිකක් අමාරුයි. හරි. මේ විදිහට තිබ්බා. ස්කල්ප් බ්‍රෂ් එක අරගෙන මෙයාව ග්‍රැබ් බ්‍රෂ් එකෙන් ඇදලා හදනවා. අපි මේ ටියුටෝරියල් එකෙන් කතා කරන්නේ ඉස්සරෝම කැරක්ටර් එකේ මූලික මොඩිෆයි කරන එක මොඩලින් කරන එක පාර්ට් එක විතරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේක කොහොමද අන්රැප් කරන්නේ එහෙම නැත්නම් මේක දැන් අන්රැප් කරන්න බැරි වුණොත් අපි මේක රීටොපොලොජි කරන විදිහත් මම කියලා දෙන්නම්. ඊට පස්සේ මේකේ ඕන අපිට මේ විදිහට මැටීරියල් ස්ටුඩියෝ වෙන් මැට් කැප් එකක් එහෙම දාලා බලන්න පුළුවන්. මේකට ඕන අපිට කැවිටිස් දාලා බලන්න පුළුවන්. ෂැඩෝ දාන්න පුළුවන්. මෙතන කැවිටියක් දාන්න පුළුවන්. ෂැඩෝ දාන්න පුළුවන්. හරි. මෙන්න වැඩේ හරි. දැන් අපිට ෆොටෝ එක ඕන ඔෆ් කරලා මේකට ඕනම් මේක අනිවාර්යෙන් මේක උඩට අරන් එන්න ඕන ටිකක්. කියන්නේ මේකේ තියෙනවනේ අර YX කියලා අක්ෂර. මේක ග්‍රැබ් කරගෙන උඩට අරන් එන්න ඕනේ කැරක්ටර් එක. ඒ කියන්නේ දැන් මේ ප්ලේන් එක වැටෙන තැන තියෙනවනේ. මේක ප්ලේන් එක පොළව නම් කැරක්ටර් එක හදන්න ඕනේ මේ පොළවේ හිටන් ඉන්නවා වගේ. නැත්තම් අපිට කවදාවත් මේ කැරක්ටර් එක රිග් කරන්න එහෙම ටිකක් අමාරුයි නැත්තම්. රිග් කරන්න කලින් අනිවාර්යෙන් කැරක්ටර් එක මේ විදිහට පොසිෂන් කරගන්න ඕනේ. ඊට පස්සේ Earl transform දාන්න ඕනේ. මේක ඇත්තම කියනවනම් ඔක්කොම ජොයින් කරන්නත් පුළුවන්. ඒව මං දැම්ම කතා කරේ නෑනේ. ඒවා අපි ඉස්සරහට කතා කරමු. දැනට කැරක්ටර් එක මොඩල් කරන විදිය තමයි මම ඔය කට්ටියට කියලා දුන්නේ. ඔය කට්ටියගේ උදහස් ඔක්කොම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, ලයික් දාන්න. මාත් එක්ක දිගටම ඉන්න මේ වගේ කැරක්ටර්ස් ගොඩාක් කතා කරනවා. කියලා දෙනවා කට්ටියට හැම දෙයක්ම. මේක අපි ඉස්සරහට අන්රැප් කරන එකයි ටෙස්ට් කරන එකයි ගැන කතා කරමු එහෙනම්. බොහොම ස්තුතියි.